උදා ප්‍රශ්න අපි අදාළට අරන් ඉන්නේ ආඩෝල වෙසක් සැරසිලි ගන්න පුළුවන් තැන් ගැන. ඉතින් අපි මේ ඉන්නේ පිටකොටුව පීපල්ස් පාක් එකේ. පීපල්ස් පාක් එකේ ඕන කෙනෙක්ට හොයා ගන්න පුළුවන්. පීපල්ස් පාක් එකේ තනිකරම දාලා තියෙන වෙසක් සැරසිලි, වෙසක් කූඩු, වෙසක් කාඩ්, ලයිට්, බකට්ස් වගේ දේවල්. ඉතින් ඒවැ වෙන ගණන් කොහොමද කියලා අපි බලමු. ඉතින් මේ තියෙන්නේ පොඩි කූඩු දෙකක් රුපියල් එක පැකට් එකේ කූඩු දෙකක් තියෙනවා රුපියල් 450යි. ඉතින් ඒකේ ඇතුලේ සවුකොලක් තියෙනවා. අපිට දෙන්න රැලි කපලා හදා ගන්න විතරයි. ඉතින් මේ තියෙන්නේ රුපියල් 450 කූඩු. ඉතින් ඒ වගේ ගණන් වලින් තමයි පටන් ගන්නෙ. මෙන්න මේවා රුපියල් 120යි. මේ ප්ලාස්ටික් කූඩු වල මේ සැකිල්ල වගේ එක. මෙන්න මේක රුපියල් 70යි. ඉතින් බිස්නස් එකක් කරන්න ඉන්නේ හිතන්නේ කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයාලා ඔෆිස් එකට ගෙවල් වලට ඉස්කෝලවල් වලට ගොඩක් තුන් වශයෙන් ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් මේවා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා කෝඩු තුනම රුපියල් 300යි. මේක පැකට් එකක කෝඩු තුනක් තියෙනවා රුපියල් 300යි වෙන්නේ. වෙනම සවුකොලක් ඒකේ එනවා. ඉතින් මෙන්න මේ වගේ වෙස්මෝන් තියෙනවා රුපියල් 200 ඉඳන් පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මේ හැම දෙයක්ම තොග වශයෙන් උනත් ගන්න පුළුවන්. සවුකොල එතකොට තෙල් කඩදාසි ඒවා හැම තොග වශයෙන් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ පැක් වශයෙන් උනත් ඔයගලන්ට ගන්න පුළුවන්. හරිම ලාභයි. ඉතින් ඔයාලා වෙසක් සැරසිලි ගන්න හිතන් ඉන්නවා පිටකොටුවේ වෙසක් සැරසිලි දාලා තියෙන පීපල්ස් පාක් එකේ හොයා ගන්න ලේසි පීපල්ස් පාක් එක. ඕන කෙනෙක්ගෙන් අහුවොත් කියනවා. ඉතින් පීපල්ස් පාක් එක ඇතුලේ තමයි වෙසක් සැරසිලි වෙසක් නිර්මාණ දාලා තියෙන්නේ. ඉතින් මේ කෝඩු තියෙනවා රුපියල් 300යි. ඉතින් ඒ කෝඩු සෙට් එක මේ හැම ෂොප් එකකම තියෙනවා. ඉතින් මේ හැම ෂොප් එකකම එකම ගණන් වගේ යන්නේ රුපියල් 400යි 500යි. ඉතින් මේ පැක් වල කෝඩු දෙකක් තුනක් වගේ තියෙනවා. ඉතින් මේ රැලි කපලා හරිම ලස්සනයි. ප්ලාස්ටික් කෝඩු එතකොට බල්බ් වගේවා ඒවත් ගන්න පුළුවන්. මේ බල්බ් තියෙනවා ඔය පහන් ඩිසයින් එකේ බල්බ් එක රුපියල් 1200යි පැක් එක. ඉතින් මේ හැම තැනම තියෙන්නේ එකම ඩිසයින් එකේ කෝඩු එකම ගණන් වගේ තමයි යන්නේ. මෙතන තව තියෙනවා මේ බෞද්ධ කොඩියක් තියෙනවා. ඉතින් චූටිම පොඩිම බෞද්ධ කොඩිය රුපියල් 22 ඉඳන් පටන් ගන්න. ඉතින් තොක ගන්නවා නම් ඊට වඩා අඩු කරලා දෙනවා. ඉතින් මේ වගේ බෞද්ධ කොඩි පැක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තියෙන පීපල්ස් පාක් එකේ. ඉතින් හරිම ලාභයි. ඉතින් වෙසක් සතියේ ඊළඟ සතියේදී ඉතින් ඔයාලා බිස්නස් එකක් කරන්න ඉන්නේ කෙනෙක් නම් මෙතනින් ඇවිල්ලා තොග අරන් කියලා ඔයාලට විකුණන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. නූල් වලින් ඉඳන්ම වෙසක් කෝඩු ඉඳන්ම සවුකොල ඉඳන්ම හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි අරන් ඉන්නම් ලයින් ගැන බල්බ් ඒවා ගැන වීඩියෝ එකක්. අපි ඊළඟ වීඩියෝ එකට අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. අපේ TikTok page එකක් තියෙනවා. ඒකත් follow කරලා තියාගන්න. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් අපි. Thank you for watching.